ආයිබෝවන් ඔබට දවස සුබ වේවා. මේ මගේ අලුත් අවුරුද්දේ මුල්ම ප්‍රාර්ථනය. ඔයාලා හිතන විදිහට ජීවිතය කියන්නේ මොකද්ද? ජීවිතය කියන්නේ කෑම බීම මිල මුදල් හම්බ කරන එක ඇවිදින එක විතරක්ම නෙමෙයි. දැනුම කියන්නේ ජීවිතේ එක කොටසක්. දැනුම නැතුව ජීවිතය කියන චක්‍රය කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයා හිතන්න ඔයාගේ දවසක් අරගෙන ඒ තියෙන පැය 24 ඇතුලේ ඔයාගේ ජීවිතේට කොච්චර දේවල් ඔයා ඉගෙන ගන්නවද කියලා. ඉතින් අදත් එකතු වෙන්න දැනුම හොයාගෙන යන මේ ගමනේ එක කොටස්කාරයෙක් වෙන්න. අදත් දන්න දෙයක් ගැන නොදන්න දේවල් ටිකක් ඔයාගේ දැනුම් පොතට එකතු කරන්න මට පුළුවන්. දිගටම එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මං අද මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම දන්න වතුර වීදුරුව නැත්නම් වතුර කෝප්පය ගැන විස්තර ටිකක් ඔයාලට කියලා දෙන්න. ඉතින් වතුර කෝප්පයක් නැති ගෙදරක් තියෙනවා නම් අපිට කියන්න ඕනේ. අපි හැමෝම දන්නවනේ මේ ලෝකේ පාවිච්චි කරන හැම දෙයක්ම හොයාගත්තේ මොකක් හරි යම් කිසි හේතුවකට මිනිස්සු විසින්මයි කියලා. ඔව් ඉතින් නැතුව අඟහරු ජීවින් නැවෙත්වා ගත්තේ නෑනේ. ඇත්ත වශයෙන්ම මේ වීදුරු හොයාගෙන තියෙන්නේ පාන වර්ග පානය කිරීමට සහ ඒවා පිළිගැන්වීමට. ඉතින් නිතර දෙවේලේ වතුර බිව්වට වතුර බොන්න පාවිච්චි කරන්නේ වීදුරුවක්ම නොවෙන්නත් පුළුවන්. අංක 1. වතුර බොන්න ලෝකෙ පිළිගත් සම්මතම ක්‍රමය නොවුනට පිළිගත් ක්‍රමය වෙන්නේ වෝටර් ගොබ්ලට් එකක් පාවිච්චි කරන එක. අංක 2. වෝටර් ගොබ්ලට් එකක් කියන්නේ වයින් ග්ලාස් එකකට වඩා විශාල සහ ගැඹුරු බෝල් එකක් ඇති දණ්ඩයක් සහිත අලංකාර වීදුරු කෝප්පයකට. වෝටර් ගොබ්ලට් එකකට පුළුල් මුඛයක් සහ ස්ථිර පාදමක්ද ඇතිව නිර්මාණය කරලා තියෙනවා. අංක 3. සමහර අවස්ථාවන් වලදී ඒ සංස්කෘතියන්ට අනුව අලංකාරවත් කැටයම් සහිතවද වෝටර් ගොබ්ලට් නිෂ්පාදනය කරන අවස්ථා අපට දැක ගන්න පුළුවන්. අංක 4. සාමාන්‍යයෙන් උසස් ගුණාත්මක පැහැදිලි වීදුරු වලින් හෝ ලීඩ් ක්‍රිස්ටල් වලින් හෝ බිඳී යාමට ප්‍රතිරෝධී වන ට්‍රයිටෑන් වැනි නවීන දෘඩ ද්‍රව්‍ය වලින් නිර්මාණය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ජලය පිළිගැන්වීම සඳහා මෙය භාවිතා කරනවා. ඒ වගේම විවිධ ජූස් වර්ග, අයිස් ටී, කොක්ටේල් පානයන් පිළිගැන්වීම සඳහාද භාවිතා කරනවා. සාමාන්‍යයෙන් මෙහි ප්‍රමාණය වෙනස් විය හැකි නමුත් ජලය මිලිලීටර් 295 සිට මිලිලීටර් 400 දක්වා ධාරිතාවයක් දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මං මුලින් කිව්වා වගේ බඳුනක්, දණ්ඩයක් සහ පාදයක් ඇතුළත් වන අතර එය ස්ථාවරභාවය පෙන්වීමට සහ පානය ඉහළට ඔසවා පෙන්වීම සඳහා උපකාරී වෙනවා. අංක 5. විවාහ අවස්ථා වැනි විශේෂ උත්සව අවස්ථා සඳහා සිත් අද ගන්නා සුළු භාවයක් ලබා ගැනීම සඳහා මෙය ඉතා උපකාරී වෙන. ඉතින් අද මේ පුංචි වීඩියෝ එකෙන් මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.